ලෝකේ තියෙන ලොකුම RC එකක් ආයිත් පළවෙනි පාරට ලංකාවට ගෙනල්ලා තිනවා Cross RC Imo XX Imo XX 16 RC එකක්. මේක Benz Unimog ලොරියක්. සෙන්ටිමීටර් 90ක් දිගයි. මම එළියට නම් පෙන්නන්නම් මේකේ කොහොමද performance size එක නම් මනම් හැමදේම. මේකේ remote එක එනවා වෙනම box එක. මම ඒකත් එළියට නම් පෙන්නන්නම්. Cross RC ලක මේක ඔක්කොම repairing වලට service වලට tool kit එකක් එනවා. ගමු box එකෙන් එළියට චුට්ටක් එන support එකක් දෙන්න මේක අල්ලන්න. ඔය පැත්තෙන් අල්ලන්න මම මෙහෙන් අල්ලන්නම්. අපි ඉස්සෙල්ලාම මේක අන්න එහෙම තියාගෙන ඉමු මෙතනින්. ඔහම හරි තියන්න. ඕක තමයි RC එක 16 scale එකක්. ඉතින් ඔන්න size එක පැහැදිලිද කියලා බලන්න. ඔන්න size එක RC එක සෙන්ටිමීටර් 90ක් දිගයි. පට්ටම size ලොකුම RC එකක්. ඇත්ත ලොරියෙන් 6න් එක මේක. ඉතින් මේක ලොරි මොඩල් එකක්. Benz Unimog ලොරි මොඩල් එක. මේකේ මෙතන මූණ අපිට ඕපන් කරගන්න පුළුවන්. මෙතන මෙහෙම ඕපන් කරාට පස්සේ මේකේ ලෙක්ෂන් බොඩි එකක් එන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන හෙන පත සයිස් සර්වෝ එකක්. මේක මං හිතන්නේ කිලෝ 75 හෝ 100. ඒ වගේ බරක් දරන්න පුළුවන් ලොකු සර්වෝ එකක් එන්නේ. පේනවනේ ටයර් එකේ සයිස් එක උනත් මේ. මෙන්න ටයර් සයිස් එක. ඉතින් ඕක මෙන්න මම බැටරි එක ප්ලග් කරගෙන ආව බැටරි එකක්. මෙතන තියෙනවා ලොකු ගියර් බොක්ස් එකක්. මේ තියෙන ගියර් බොක්ස් එක. මේක ඇතුළට යන්න ගොඩක් තියෙනවා ගියර් බොක්ස් එක. ඊට පස්සේ බ්‍රෂස් මෝටර් එක ෆිට්ලා තියෙන්නේ මේක ඇතුළේ. ඒක පෙන්වන්න දෙයක් නැහැ. මේක ඇල්ල ඇනෝලින් ෆිට්ලා තියෙන්නේ. ඒක ගලවන්න ඕනේ. ඒක බලන්න නම්. ඊට පස්සේ මෙතන තියෙනවා ඉලෙක්ට්‍රොනික ස්පීඩ් කන්ට්‍රෝල් යුනිට් එක ESC එක. ඉතින් ඔතන තියෙනවා. ඊට පස්සේ මේක අපි බලමු මෙතන ස්පෙයා වීල් එකකුත් එනවා. හතරේ දාලා බලමු මේකේ යට. මේකේ රිමෝට් එක අපි ගමු මේ බොක්ස් එකෙන් එළියට. ඉස්සෙල්ලාම මෙන්න තියෙනවා රිමෝට් එක. මෙන්න රිමෝට් එක. මේකේ තියෙනවා ගියර්ස් මාරු කරන එක, ලයිට්ස් වලට, එතකොට ඩිෆ් ලොක් නේ. ඇත්ත වාහනේ අපිට ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරන විදිහට මේගොල්ලෝ එතන දාලා තියෙනවා. channels ටික ඔක්කොම මෙතනින් මේක ඇල්ල උස්සන්නත් පුළුවන්. මම ඒක පෙන්නන්නම්. අපි රිමෝට් එක මෙතනින් ඔන් කරමු. ඔන් කරලා වාහනේත් මේ පැත්තේ මෙන්න මෙතන බලන්න. වාහනේ ස්විච් එක මේ පැත්තෙන් ඇවිල්ලා බලන්න. මෙතන දීලා තියෙනවා අපිට ඔන් ඔෆ් ස්විච් එක වාහනේ. මෙතනින් අපිට ඔහම ඔන් කරගන්න පුළුවන්. ඔන් කරගමන් ESC එක උඩ අර කූලින් ෆෑන් එක වැඩ කරන්න ගන්නවා. ඒ සද්ද තමයි ඇහෙන්නේ. ඉතින් ඔන්න ඕක ඔන් වෙලා තියෙන්නේ. අපි බලමු වාහනේ. කිලෝ 70ක් බර මම යනවා නැගලා මේකේ ක්‍රොස් RC එකට. ඉතින් කිලෝ 70 මොනවද? නැග්ගා කකුල් දෙක උස්ස ගත්තා. ඕන තරක යන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔන්න ඕක තමයි RC එකේ ක්වොලිටි එක තත්ත්වය. පේනවනේ සයිස් එක කොහොමද කියලා. ඔන්න සයිස් එක වාහනේ. ඉතින් එන්න යට පෙන්නන්නම් වාහනේ කොහොමද තියෙන්නේ කියලා. පොඩි හරියට පිටලා නැද්ද? හරි. යට පෙන්නන්නම් වාහනේ එන්න. අපි මෙහෙම පැත්තක් උස්සලා බලමු. මෙන්න බලන්න ෂොක් එක. මේ ෂොක් එකෙත් Cross RC කියලා උඩ බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ. එච්චර බ්‍රෑන්ඩඩ් ෂොක් එකක් නේ. Imo ඒ බ්‍රෑන්ඩ් එක ඔක්කොම ගහලා තියෙන. මෙන්න යට බලන්න. ලොකු ඩ්‍රයිව් ෂාෆ්ට් දෙකක් තියෙනවා. මේ මෙටල් ලින්ක්ස් ටික තියෙනවා. ෆුල් මෙටල් මේ මෙතන මේ chassis එකෙත් මේ Cross RC බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා. නේ පිටිපස්සේ ෂොක්ස් ඒ ඔක්කොම මේ විදියට. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා බලන්න පිටිපස්සේ. මේ ඔහොම බලන්න. ඉතින් බලන්න පිටිපස්සේ මේ ලයිට් මේ සිග්නල් ලයිට් එහෙමත් ඔකේ ඔක්කොම වැඩ කරනවා. ඒගොල්ලන්ගේ අර Cross RC ලක් කොහොමද ඔය ලයිට් සිස්ටම් එකක් හදලා මේ වෙනවා ඉන්බිල්ට්. සාමාන්‍යයෙන් මේක ලක්ෂ 4.5 විතර වෙනවා. මේක මම ගෙනාවේ ඇත්තටම මේකට මම ගහනවා ලස්සන Toyota FJ බොඩි එකක්. ඒ වගේ ෆුල් බිල්ඩ් අප් එකක් කරන්න ගෙනාවේ. මම මේකේ chassis විතරයි ගන්නෙ. බොඩි අයින් කරලා බොඩි එක ගහලා ඒ වගේ බිල්ඩ් එකක් කරන මම එකත් ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් එහෙනම් ඕක තමයි ලෝකේ තියෙන ලොකුම 16 scale Cross RC Unimog Benz truck එක. Thank you very much.